වර්තමානයේ කාන්තාවන් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව තමයි PCOS. මොකද මේ PCOS කියන්නේ? PCOS කියන්නේ හෝමෝන් අසමතුලිතතාවය. ඇත්තටම මේ හෝමෝන් අසමතුලිතතාවය තුලින් අපිට uneven hairs ඇතිවීම, ඒ වගේම අධික තරබාරුව, ස්කින් එකේ uneven colors, ගොඩක් වෙලාවට කාන්තාවන්ගේ මුහුණවල් ප්‍රදේශය ඉතා රෆ්, බොහොම රළු ගතියක් ඇති වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් අපහසුතාවලට අපේ මේ කාන්තාවෝ යොමු වෙනවා. ඉතින් මේ PCOS කන්ට්‍රෝල් කරගන්න අපිට පහසුවෙන්ම කරන්න පුළුවන් දේවල් තියෙනවා මෙඩිසින්ස් වලට යන්නේ නැතුව. මොනවද අපිට කරන්න පුළුවන්? ව්‍යායාම් කරන එක ඇත්තටම ඉතාමත් වැදගත්. තමන්ගේ BMI එක හරියට බැලන්ස්ව තියාගන්න පුළුවන් නම් ඒක ගොඩාක්ම හොඳයි. අනිත් එක තමයි අපි ගන්න කෑම වර්ග. අපේ ජීවන රටාවත් එක්ක අපි ගොඩාක් වෙලාවට ෆාස්ට් ෆුඩ්ස් වලට යොමු වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අහිතකර තත්ත්වයක්. ඊට අමතරව අපිට හරි නිින්දක් නැතිකම, ක්‍රමානුකූලව අපි දවසකට අවම වශයෙන් පැය 6ක් 7ක්වත් නිින්දක් ලැබිය යුතුමයි. අනිත් එක තමයි මානසික ආතතිය. විශේෂයෙන්ම කාන්තාවන්ට තමන්ගේ ජොබ් එක සමහර වෙලාවට තමන්ගේ පවුලත් එක්ක ලොකු ගැටණයක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ යාට ඇතිවෙන ස්ට්‍රෙස් එකත් එක්ක මේ වගේ තත්ත්වවලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් අපිට හරියටම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් මම මේ කිව්ව කාරණාවලට අවධානය යොමු කරලා අපිට මේ දේවල් වලින් ඈත් වෙන්න පුළුවන් නම් අපිට PCOS කියන තත්ත්වය ඉතා සාර්ථකව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ලස්සන වෙන්න හැමෝම යන තැන චෙන්ඩ්‍රී